Hi guys. අද අපි ආවා Blue Water එකට පොඩ්ඩක් රිලැක්ස් වෙලා යන්න කියලා. මම ගොඩක් කල් ඉඳන් යන්න බලන් ඉන්න තැනක් තමයි Blue Water එක. ඇත්තටම Blue Water එක ගොඩක් අමාරුයි බුක් කරගන්න. සාමාන්‍යයෙන් අර ඉස්කෝල නිවාඩු කාලෙට ඊට අමතරව ලෝන් වීකෙන්ඩ් හරිම අමාරුයි බුක් කරගන්න. අපි මේ ඇවිල්ලා ඉන්නේ අප්‍රේල් මාසේ. මාසේ එකමාරකට ඉස්සෙල්ලා තමයි අපි බුකින් එක දාගත්තා. අපි ජනවාරි බුක් කරන්න බලද්දි ජනවාරි ෆුල් පැක් අපි ඒක දෙසැම්බර් try කරේනේ. ඒක නිසා ජනවාරි වලම හිතුවා අප්‍රේල් බුකින් එකක් දාගන්නවා කියලා. හරි ඒ හීනේ හැබෑවෙන්න අද ඒකට අපි ඇවිල්ලා ඉන්නවා. Blue Water එක ගැන කතා කරොත් මං හිතන්නේ මේක 5 star hotel එකක්. ආකිටෙක්චර් කරලා තියෙන්නේ ජෙෆ්රි බාවා. එයා ගැන ලොකුවටම දන්නේ නැහැ. හැබැයි එයා තමයි මේකේ ආකිටෙක්චර් කියලා මං දැක්ක වෙබ්සයිට් එකේ තියෙනවා. අපි ගිහිල්ලා බලමු. අපි තාම යන ගමන් ඉන්නේ බලමු චෙක් ඉන් වෙලා මොනවද අද අපිට තියෙන වැඩ කිට ටික කියලා. අපි සීසයිඩ් හොටෙල්ස් වලට මාර මාසයි. මොකද ඒ view එකට ලෝනාට ප්‍රශ්නේ තමයි දරා ගන්න බැරි. එනකොට කොහොම හරි අපි ආපු ගමන් යද්දී ලස්සන මාරම කූලින් ටවල් එකක් දුන්නා. ඔයාලට පේනවද දන්නේ මට රතු වෙලා ඉන්නේ. ඒ තරමටම රස්නේ. මේ දවස්වල කොහොමද රස්නේ වැඩි අප්‍රේල් මාසේ. ඉතින් කොහොම හරි අපි දැන් චෙක් ඉන් වෙලා ගිහිල්ලා බලමු අපේ රූම් එක මොන වගේද කියලා. මේ හොටෙල් එකේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා ඉදලා බලන්න. ඉතින් අපි ඉන්න රූම් එකට ගිහින් බලමු කොහොමද කියලා. අපි වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. බලමු නිල් මොකක්ද කියලා. නිල්ම නිල් පාට වෙල්කම් ඩ්‍රින්ක් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. බලමු බිල මොන වගේද කියලා. ඔයාලට පේනවා ඇති ලොබි එක මාරම බිසි මාරම ක්‍රවුඩ් එකක් ඉන්නේ අද දවසේ චෙක් ඉන් වෙන්නේ. ඒ වගේම චෙක් අවුට් වෙන සෙට් එකකුත් ඉන්න නිසා අපිට ටිකක් රූම් ලේට් වෙන කතාවක් කියනවා. 2:02යි කාලා වගේ වෙනවා වගේ සීන් එකක් තියෙන්නේ. අපි බලමු මොන විදිහට අපේ රූම් එක arrange වෙලා තියෙන කියලා. අපි රික්වෙස්ට් කළාම ඉල්ලගත්තේ sea view එක තියෙන රූම් එකක්. try කරලා බලමු දෙහෙනම්. අපේ රූම් එකේ තමයි 339. එහෙනම් අපි රූම් එක ඇතුළට ගිහිල්ලා බලමු. මේක තමයි අපේ ලස්සනම ලස්සන රූම් එක. ඉතින් අපි බලාගෙන යමු මොනවාද අපේ රූම් එකට ඉන්ක්ලූඩ් වෙන දේවල් කියලා. ඉතින් අපි තෝරගත්තේ Blue Water Hotel එකේ තියෙන Deluxe room category එකේ රූම් එකක් තමයි තෝරගත්තේ. එහෙනම් අපි මෙතන ඉඳන් දොර ගාව ඉඳන් ඇතුළට ඇවිදගෙන ගිහිල්ලා බලමු මොනවාද රූම් එකේ තියෙන දේවල් කියලා. ඉතින් ඇතුල් වෙද්දීම අපිට දකුණු අත පැත්තේ තියෙන ලොකුම wardrobe එකක්, ඒ වගේම වම් පැත්තේ තියෙන washroom එක. ඔක්කොත් බැලුමට දෙපැත්තේ තියෙන නිසා අපි බලාගෙන යමු මොනවාද wardrobe එක ඇතුලේ තියෙන්නේ කියලා. wow ගොඩක් දේවල් තියෙනවා. මුලින්ම හැංගර්ස් කීපයක් තියෙනවා අපිට හැංග් කරගන්න පුළුවන් ඇඳුම්. ඊට පස්සේ අයන් බෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ අයන් බෝඩ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම අයන් එකක් නැතුවම බෑ. ඉතින් අයන් එකකුත් තියෙනවා. නීට් එකට අඳින අයට නම් හොඳට අයන් කරලා අඳින කෙනෙක්ට නම් මාර වටිනවා මේ වගේ අයන් බෝඩ් එකක අයන් එකකුයි. මට නම් ඒක එච්චරම වැදගත් නෑ. මොකද මම එම්ම ලොකුවට අයන් කරලා අඳින කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ මෙතන තියෙනවා ඩ්‍රොස් දෙකක්. මම මාර මාසෙන් මේවට. ඉතින් ඔයගොල්ලෝ Blue Water එකට ආවොත් ඩිලක්ස් රූම් එකක් ඔයගොල්ලෝ තෝරගත්තත් අනිවාර්යෙන් ඒකට මේ වගේ ඩ්‍රොප්ස් දෙකක් ඉන්ක්ලූඩ් වෙනවා. ලොකු ස්පේස් එකක් තියෙනවා වෝඩ්‍රොබ්ස් වල මේ හොටෙල්ස් වල. මොකද අපි ලොකු ඇඳුම් ප්‍රමාණයක් මේවයි ස්ටෝර් කරගන්න පුළුවන් වෙන තමයි මේගොල්ලෝ මේව arrange කරලා තියෙන්නේ. ඔය ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒ වගේම එතනම පහළ ඒකත් ලොකු ස්පේස් එකක් තියෙනවා. ලොකු බාස්කට් එකක් වගේ ස්ටෝර් කරගන්න පුළුවන්. මේක තව එළියටත් අදට හැකි මන් ටිකයි ඇත්තේ. මේ පැත්තෙනුත් මේක අරින්න පුළුවන්. මේ පැත්තේ බලන්න මේ වගේ තට්ටු රැක්ස් තියෙනවා. ඉතින් අපිට ඒ වගේ හොඳට ඇඳුම් ටික නමලා කරලා
දාගන්න පුළුවන්. ඒ වගේමයි සෙෆ් ලොක් එකක් තියෙනවා. අපේ වචන කියන බඩමුට්ටු පර්ස් එක ජුවලරිස් මොන හරි තියෙනවා නම් තව අඩුමකුඩුම මේකට දාලා ලොක් කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේමයි laundry bags උත් අපිට දීලා තියෙනවා. අපිට කැමති නම් laundry option එකත් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි wardrobe කතන්දර. අර වගේම පහල ලොකුම ලොකු ස්පේස් එකක් තියෙනවා අපේ බඩු ස්ටෝර් කරගන්න. ඊට පස්සේ අපි ගිහින් බලමු කොහොමද අපේ washroom එක කියලා. මේක තමයි අපේ washroom එක. අතල් වෙද්දිම තියෙනවා ලොකුම ලොකු ලස්සන mirror එකක්. ඇත්තටම කිව්වොත් මේ mirror එකට නම් ග්ලේඩිස්ලා ගොඩ ආරියක් කැමති වෙයි. මොකද එයාලා ආසම දේ තමයි washroom එකක නැත්තම් room එකේ ලස්සනම ලස්සන ලොකුම ලොකු mirror එකක් තියෙන එක. මොකද එයාලා හරි ආසයි mirrors වල හැමතැනම mirrors තියෙනවා. ඉතින් මේ වගේ ලොකුම ලොකු room එකට තියෙන ලොකුම ලොකු mirror එක වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. අපි මුලින්ම බලමු sink area එකේ මොනවද තියෙන්නේ කියලා. sink area එකේ මේ පැත්තේ තියෙනවා dental kit දෙකක්. room එකට හැමදේම දෙක ගානේ තමයි available කරලා තියෙන්නේ. ඊට පස්සේ shaving kit එකක් තියෙනවා, shower caps තියෙනවා, ඒ වගේම vanity kit එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපේ hair dryer එක. මේක අපේ කොණ්ඩේ dry කරගන්න නම් අපේ hair dryer එක use කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ tissues මේ වගේ tissues උත් දීලා තියෙනවා. මේ පැත්තේ තියෙන කමඩ් එක. ඒත් එක්කම එතනත් දීලා තියෙනවා hygienic bags, toilet papers පහළ තියෙනවා. ඊට පස්සේ මෙතන shower area එක තමයි මේ පැත්තේ තියෙන්නේ. shower area එක ඇතුළට ගියොත් අපි මේ විදිහට තමයි shower area එක තියෙන්නේ. මෙතන තමයි අපේ shower gel, shampoo මේ විදිහට තමයි ස්ටෝර් කරලා තියෙන්නේ. ටියුබ්ස් මොනවත් නැහැ. කෙලින්ම මේගොල්ලෝ වෝල් එකට ෆික්ස් කරපු මේ වගේ දෙකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තමයි අපිට නාන කරන දේවල්. ඒ වගේම අපේ towels උත් මේ විදිහට මේගොල්ලෝ shower area එකේම arrange කරලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි අපේ ලස්සන room එකේ shower area එකේ සහ washroom එකේ තියෙන දේවල්. අපි එනම් බලාගෙන යමු අපේ room එකේ ඉතුරු දේවල් ටික. ඊට පස්සේ මෙතනින් යද්දී මේ වගේ ලොකුම ලොකු stand mirror එකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. අපේ full body එකම පේන්න තමයි ඒක mirror එක තියෙන්නේ. ඉතින් ඒකත් හරිම ලස්සනට හදලා තියෙනවා. මෙතන තියෙන්නේ tea coffee area එක. මෙතන දීලා තියෙනවා jug එකක්. ඊට පස්සේ tea coffee වලට ඕනි කරන ඔක්කොම දේවල් දීලා තියෙනවා. milk powder දීලා තියෙනවා, sugar දීලා තියෙනවා. ඊට පස්සේ Nescafe tea මේ ඔක්කොම දේවල් දීලා තියෙනවා. ඒ එකම අපිට දීලා තියෙන water bottle දෙකක්, glasses දෙකක්, mugs දෙකක්. මේ ඔක්කොමත් එක්ක තමයි මෙතන arrange වෙලා තියෙන්නේ. මෙතන අපිට මොන හරි store කරගන්න හැකියාවක් තියෙනවා. මේ වගේ පොඩි locker එකක් දීලා තියෙනවා. ඒ වගේමයි මෙතන තියෙන්නේ අපේ mini bar එක. මේ තියෙන mini bar එක. මම හිතන්නේ මොනවත් නැහැ. ඒකේ මෙතන ice cubes ටිකක් නම් තියෙනවා. එච්චර තමයි තියෙන්නේ. අපි ගෙනල්ලා දාගන්න ඕනේ මොනවා හරි. ඔය ටික තමයි මේ හරිය තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ලොකුම ලොකු double bed එකක්. මේක තමයි අපේ අද bed එක. මේක හරිම ලස්සනයි. මාර නිදහසක් දැනෙන room එකට ආවට පස්සේ ඊට පස්සේ bed එක ඉස්සරහම තියෙනවා. ඒ වගේ ලස්සන footages ටිකක් හරිම ලස්සනයි. hotel එකේ ඉතිහාසය තමයි මේකේ ගොඩක් කලාවද තියෙන්නේ. හරිම කාලේ ෆොටෝස් කීපයකට එක්ක හරිම ලස්සන ෆොටෝස් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා TV එක. ඒ ටිකක් ඒ විදිහට තියෙනවා. මේ වගේ පොඩි පොඩි කවුච් කීපයක් තියෙනවා TV එක දෙපැත්තෙම. ඊට පස්සේ මෙතන තියෙන්නේ ආයේ පොඩි ඩ්‍රෙසිං ඒරියා එකක්. එතනත් හරිම ලස්සන අර වගේ චූටි මිරර් එකක් තමයි තියෙන්නේ. මේ වගේ ලැම්ප් එකකුත් තියෙනවා. ඉතින් ওই ටික තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. ඒ වගේම මේ වගේ චූටි ප්ලාන්ට්ස් උත් දීලා තියෙනවා. හැමතැනම රූම් එක ඇතුලේ ප්ලාන්ට්ස් තුනක් තියෙනවා. ඒ වගේ. එහා තියෙනවා මේ වගේ ලස්සන කවුච් එකක්. එතනත් උඩ හරිම ලස්සනට arrange කරලා තියෙනවා. ඉතින් චූටි ෆොටෝ ෆ්‍රේම්ස් ටිකක් දාලා හරිම ලස්සනයි. මම හරිම ආසයි මේ රූම් එකේ තියෙන කාම් ගතියට. හරිම නිදහස්, හරිම රිලැක්සේෂන් එකක් දැනෙනවා. ඉතින් අපි මේ වගේ තැනකට එන්නේ ගොඩාක් නිදහසේ කාලය ගත කරලා යන්නේ. ඒ අපි හිතන් එන අරමුණ මෙහෙන් හොඳටම ඉෂ්ට වෙනවා. අපි ඉතින් ආසම view එක තමයි දැන් බලන්න යන්නේ. රූම් එක ඔය විදිහට තමයි arrange වෙලා තියෙන්නේ. හරිම නිදහස්. ඒ වගේම ෆෑන් එකකුත් තියෙනවා. කැමති නම් AC එක කොහොමත්ම තියෙනවා. ඉතින් ওই ටිකට පස්සේ මෙතන තියෙන්නේ මං ආසම view එක. beach view එක. බලමු ගිහලා balcony එකක් එක්ක තමයි තියෙන්නේ. බලමු ගිහලා මොන වගේද view එක කියලා. හරිම ලස්සනයි. කියලා වැඩන්නේ මාරම ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති.
pool එකත් එක්ක හරිම ලස්සනයි beach එක pool එක ඒ හැම වෙලේම mix වෙච්ච මාර්ම ලස්සන view එකක් තියෙන. තාම දවල් නිසා අවුල් රශ්මිය වැඩි. මෙතන balcony ගොඩාක් රස්නේ. ඒ වුණාට හවස් වරුවටම ඔයාලා ලස්සනට තියෙයි. ඒ වගේම හවස sunset එකත් අපිට ලස්සනට බලා ගන්න පුළුවන් මේ beach එක ඈතින්. අතන මාළම ලස්සනයි. beach side එක අපි තෝරාගන්නේ මේ වගේ ලස්සන view එකක් බලන්න මාරම ආසයි. මම personally මාරම ආසයි sea view hotels වලට. මොකද ඒ වයින් එන feeling එක අපිට කොහෙන්වත් ගන්න බැරි නිසා. ඉතින් ඔයාලට පේනවාදී හරිම ලස්සනයි. මුළු hotel එක තම ප්‍රදේශයක්ම පේනවා. හා කෙරවලේ ඉඳන් මේ කෙරවලට යනකම් පේනවා. ඉතින් මේ වෙලාවට ඇත්තටම කිව්වොත් pool එකෙත් සෙනග අඩුයි. මොකද ඒ තරම්ම රස්නේ වෙලාවක් මේක තියෙන්නේ. දැන් 2:00 විතර ඇති. ඒ නිසා අපි 3:00 වෙද්දි පහළට ගිහිල්ලා pool එකේ experience එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ වාද්‍ය Blue Water Hotel එකේ room tour එක. ඉතින් ඔයාලා එන්න හිතන් ඉන්නවා නම් ඇත්තටම highly recommend කරන්න පුළුවන් room එක ගැන නම් අපි ඉතුරු experiences ටික අපි one by one vlogs විදියට අරන් එනවා. meals තුන කොයි විදිහට දන්නේ මොනවාද ඒවට include වෙන්නේ unlimited කන්න පුළුවන් කියලා මම ඔන්න මුලින්ම කියනවා meals තුනම unlimited කන්න පුළුවන්. එහෙනම් අපි මේ vlog එක මෙතනින් end කරනවා. අනිවාර්යයෙන්ම meals වල vlogs උත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න. අපි subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක end කරනවා මෙතනින්. හැමෝටම bye.